ලැබුවව 2026 නව වසර ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී ඒ වගේම වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2027 වසර සඳහා මාගේ කෘෂි විද්‍යා එහෙම නැත්නම් ඇග්‍රි සයන්ස් ඔන්ලයින් ක්ලාස් එක ඒ වගේම මාගේ ෆිසිකල් ක්ලාස් එකත් ආරම්භ කරන්න නියමිතයි. ඉතින් දුවේ පුතේ ඔබ කුමන හෝ විෂය ධාරාවකින් කෘෂි විද්‍යාව එහෙම නැත්නම් ඇග්‍රි සයන්ස් විෂයක් විදිහට තෝරාගෙන තියෙනවා නම් ඔබට මේක කදිම අවස්ථාවක් වෙනවා. ඉතින් විෂයානුකූලව ඒ වගේම විෂය නිර්දේශයට අනුව මෙම ඉගෙනීම් කටයුතු සිදු කරන්න තමා මාගේ බලාපොරොත්තුව. ඒ වගේම විභාගයට මාස 5ක් 6ක් වැනි කාලයක් තුලදී සියලුම විෂයන් සම්පූර්ණ කිරීමටත් ඒ වගේම හැම විෂයක් අවසානයේදීම ඒ කියන්නේ සෑම පරිච්ඡේදයක් අවසානයේදීම පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහ මාලාවකින්ද ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද ඒ වගේම 2027 දරුවන් සඳහා ඔවුන්ගේ විභාගයට සූදානම් කරවීම සඳහා පෙරහුරුවක් විදිහට ඔවුන් කොහොමද මේ උසස් පෙළ ඇග්‍රි විෂය ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්නේ කියන එකත් දැනුවත් කිරීම සඳහා පේපර් ක්ලාස් එහෙම නැත්නම් ඔබට කොහොමද හරි විදිහට ඔබ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කියන එක පුහුණු කරවීම සඳහාත් මම විෂය අවසානයේදී ඔබ සෑම දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමේ 2026 දරුවොන් ඔබ රිවිෂන් සඳහා නැවතත් ඔබේ ඇග්‍රි විෂය ඔබ තෝරාගෙන සිටිනවා නම් ඒකටත් මේ කදිම අවස්ථාවක් වෙනවා. මොකද මම 2026 ඇග්‍රි විෂය කරන දරුවන් සඳහා රිවිෂන් පන්ති මාලාවද ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් දුවේ පුතේ ඔබ ඇග්‍රි විෂයක් විදියට ඉගෙන ගැනීමේදී ඔබ සිංහල භාෂාවෙන් ඉගෙන ගන්න දරුවෙක්ද එම විෂය සිංහලෙන් ඉගැන්වීමටත් ඒ වගේම ඔබ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන දරුවෙක්ද ඔබට ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙම විෂය කියා දීමටත් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට සාර්ථක ඒ සාමර්ථ්‍යයක් කරා යන්න උවමනාවක් තියෙනවා නම් දුවේ පුතේ මේක ඔබට කදිම අවස්ථාවක්. ඔබට පුළුවන් මා හා සම්බන්ධ වෙන්න. ඉතින් ඔබට මා හා සම්බන්ධ වීම සඳහා තිරේ දැක්වෙන දුරකථන අංකයට කෙටි WhatsApp පණිවිඩයක් එවීම මගින් ඔබේ නම සහ විභාග වසර සඳහන් කිරීමෙන් මා වෙත කෙටි පණිවිඩයක් ලබා දෙන්න. ඉතින් ඔබ සියලු දෙනාටම සුබම සුබ වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා.